Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට කාලයකට පස්සේ අද තවත් අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් අද අපි යන්නේ කොළඹ අවට තියෙන ලස්සන හොටෙල් එකකට budget day outing experience එකක් ගන්න තමයි අද අපි යන්නේ. ඉතින් මේ තමයි The Queensberry Hotel. මේක තියෙන්නේ වාත්තුවේ තල්පිටිය පාලම ළඟ තමයි මේ හොටෙල් එක තියෙන්නේ. ඉතින් කලිනුත් මම day outing වීඩියෝ එකක් කරා. පොල්දුව ලේක් රිසෝට් එකේ. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න. බලමු මේ day outing package එකට මොනවද include වෙන්නේ. ඉතින් මේක experience එක කොයි වගේද කියලා. ඉතින් දිගටම අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. कॉफी आ रही करने මේක දැම්ම සෙලෙක්ට් කළා. මුලින්ම අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. ඉතින් මේක බොන ගමන් මම ඔයාලට අපේ day outing package එක ගැන විස්තර ටිකක් කියන්න. අපි couple day outing package එක තමයි තෝරගත්තේ. ඉතින් මේක රුපියල් 7500ක් වුණා දෙන්නටම. මේකට වෙල්කම් ඩ්‍රින්ක් එක, ලන්ච් එක, evening tea and snacks හම්බෙනවා. ඉතින් මේ day outing package එකට pool access තියෙනවා. ඒ වගේම තමයි beach එකටත් අපිට යන්න පුළුවන් කැමති නම්. අපි හවස් වෙලා යන්න හිතාගෙන ඉන්නවා. අපි බලමු මේ එක්ස්පීරියන්ස් එක මොන වගේ වේද කියලා. අද ටිකක් ක්ලයිමේට් එකත් වහින්න වගේ තමයි තියෙන්නේ. ඔයාලා යාළුවෝ කට්ටියක් එක්ක එනවා නම් ඔයාලට ප්ලේ කරන්න ලොකු ගාඩන් ස්පේස් එකක් තියෙනවා. ඉතින් එහෙම යාළුවොත් එක්ක ඇවිල්ලා හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි changing room එකකුත් මේ day outing package එකට include වෙනවා. අපිත් එක්ක යමු චුට්ටක් ඉස්සරහට ඇවිදගෙන මාර නිස්කලංක පරිසරයක්. අද ලොකුවට අවසරයක් නැහැ. ඒ නිසා මේ ඉන්න ගොඩක් අමාරු නෑ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? day outing එකට මේ place එක හොඳයි නේද? ඉතින් මෙතන මේ අරලියමලක් වැටලා තිබ්බ මම ඒකත් අහුල ගත්තා. අපි දැන් ඉස්සරහට තව ටිකක් ගිහින් බලමු. ඉතින් මම ඔයාලට කියන්න ඕනේ මේකේ වෙලාව මට කියන්න බැරි වුණා. අපි day outing එකක් ආපු නිසා අපිට උදේ 9 හවස 5 අතර වෙලාව තමයි තියෙන්නේ. ඕනම කෙනෙකුගේ ජීවිතයේ තමන්ගේ ජීවිතේ ලැබපු අත්දැකීම් හැම දෙයක්ම ෂෙයා කරගන්න තව කෙනෙක් ඉන්නවා කියන්නේ ඇත්තටම ඒක මාරම ලොකු දෙයක්. ඒක පුදුම ශක්තියක් වෙනවා ජීවිතේ ඉස්සරහට යද්දී. අපි හැමෝම හීන දකිනවා. ඉතින් ඒ හීන එකින් එක හැබෑ වෙද්දී දැනෙන සතුට ඇත්තටම වචන වලින් කියලා නිම කරන්න අමාරුයි. මේ වෙලාවට අපිට දැනෙන මානසික නිදහස අපිට අපේ ආදරණීයන් එක්ක විඳින්න තියනවා නම් ඇත්තටම ඒක තමයි අපි බලාපොරොත්තු වෙන ජීවිතේ. දන්නේම නැතුව වෙලාවත් ගිහිල්ලා ඒ ලන්ච් එකත් රෙඩි වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතුවා චේන්ජ් කරගෙන ලන්ච් එක අරගෙන ඊට පස්සේ pool එකට වහිනවා කියලා. ඉතින් අපි බලමු ඒ ලන්ච් එකට මොනවද තියෙන්නේ කියලා. ලන්ච් එකට සෙට් මෙනු එකක් තමයි තිබුණේ. ඉතින් අපිට කැමති විදිහට ඒක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් අපි ඕඩර් කරා මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකයි, ඩෙවිල් චිකන් and ඩෙවිල් කාන්කුන් එකක්. ඒ වගේම ඩෙසර්ට් වලට අපි අයිස්ක්‍රීම් එකයි වටලප්පන් එකයි තමයි ඕඩර් කරේ. හැබැයි ඒ කට්ටිය කිව්වා අයිස්ක්‍රීම් විතරයි තියෙන්නේ කියලා. ඒ නිසා අපි දෙන්න අයිස්ක්‍රීම් දෙකක් ඕඩර් කරගත්තා. ඉතින් කෑම ගැන කියනවා නම් කෑම නම් ඇත්තටම ගොඩක් රසට තිබුණා. මික්ස් රයිස් එකත් ගොඩක්ම හොඳට තිබුණා. හැබැයි කස්ටමර් සර්විස් එක නම් එච්චරම හොඳයි කියලා කියන්න බෑ. ලොකු සර්විස් එකක් එයාලා දෙන්නේ නැහැ. 6න් 4ක් වගේ තමයි දෙන්න පුළුවන්. හැබැයි කෑම නම් ගොඩක්ම රසට තිබුණා. Boleh dah.
ඔය හරි. ඔය හරි. ඊට පස්සේ ඉතින් අපි ගියා අපේ ටී එක ගන්න. ඊවිනින් ටී ඕ කොෆි අපිට ඕඩර් කරගන්න පුළුවන්. අපිට ස්නැක් එකට හම්බුනේ චිකන් සෑන්ඩ්විච් එකක්. ඒකට හොඳට චීස් මයොනීස් ඒවා ඇඩ් කරලා තිබුණා. ඒක ගොඩක් රසයි. හැබැයි ටී එක නම් නිවිලා තමයි තිබුණේ. ඒ නිසා ටී එක මට එච්චර සෙට් උනේ නැහැ. ඒක නම් වාසම කතාවක්. අපි උදේ හිතුවා වගේම හවස බීච් එකට යනවා කියලා අපිට එන්න පුළුවන් වුණා. හොටෙල් එකේ ඉඳලා ඇත්තටම ලොකු දුරක් නැහැ. පයින් එන දුර. ඉතින් ඒක මාරම වයිබ් එකක්, මාරම පිස්සුවක්. ඊට පස්සේ ඉතින් අපි ඇවිල්ලා දැන් ඔන්න මම බොරුවට සර්ප්‍රයිස් දෙන්න තමයි යන්නේ. කොහොම හරි අපි එන ගමන් මේ චූටි බෙන්ටෝ කේක් එක ගත්තා කැරෝන් ෆ්‍රෙෂ් එකෙන්. ඒක කපන්න පොඩි හේතුවක් තියෙනවා. අපි දෙන්නගේ ඇනිවර්සරි එකයි ඒ වගේම එක්සෑම් රිසල්ට්ස් ආවා. ඒ දේවලුත් එක්ක අපේ ජීවිතේ ඉතින් අපේ කඩයින් ටික ටික පහු කරද්දි ඒ දේවල් චූටියට හරි සමරන්නත් එපා. ඉතින් ඒ නිසා අපි දෙන්න තනියම බීච් එකේ මේ චූටි කේක් එක කපලා පොඩි සතුටක් ගත්තා. ඉතින් අද දවස ඉවර වෙන්නත් යනවා. මතක ගොඩාක් එකතු කරගත්තා අද ජීවිතෙන්. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා.
ඇත්තටම දවස මෙහෙම අවසන් කරද්දී මාරම සතුටක් තමයි දැනෙන්නේ. තවත් දවසකින් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් අදට එහෙනම් ගිහින් එන්න. bye bye.